මියුසිකල් ෂෝ එකකට ගිහින් තියෙනවා. වෙන කතා එපා. ඒයි. මාත් එක වැඩේ. ගිහින් නැති කට්ටිය දැනගන්න. මියුසිකල් ෂෝ වල විවිධ චරිත හම්බ වෙනවා. සමහර එවුන් ඉන්නවා මේ මියුසිකල් ෂෝ එකට යන්නේම අර ඒ කඩවල වල තියෙන දේවල් කන්න. කොත්තුත් කනවා, කොත්තු මිත් කනවා, හැම එකම කනවා, කාලා පහුවදා පුතේ ලැට්ටකේ බිත්ති හතර අල්ලගෙන තමයි වාඩි වෙන්නේ. අම්මා. එහෙම එවුන් ඉන්නවා. පෙරේත 70. සමහර එවුන් ඉන්නවා යන්නේ නම්බර 70ක් විතර සාක්කුවේ දාගෙන හරිද? හම්බ වෙන නංගිට නංගි එහෙම මනමාල කුකුල්ලෝ ඉන්නවා. නංගිලට නම්බර දෙන්න යන්න. යාළුවා දිහා බලන්න එපා බං. උඹලා එහෙම නෑනේ. පස්සේ ඕකේ ආතල්ම කෑල්ල පුතේ නංගි කෙනෙක් මැසේජ් එකක් දානවා. ඔයා කොයි නංගිද කියලා අහුවාම තමයි ඉවර වෙන්නේ. උන් යන්නේ පුතේ යන්නෙම බොණ්ඩ. කොහෙන් හරි අඩියක් පුඩියක් ගහ ගන්නවා. ආයේ පුතේ කන සාක්කුවේ හිටින්න. බෙල්ල සාක්කුවේ. මේ සාක්කුවේ නෙවෙයි පුතේ කලිසම් සාක්කුවේ සමහරවගේ වෙලාවම. හරිද? එහෙම කරගෙන නටනවා. නටන්න යන්නේ. හරි. සමහර චරිත ඉන්නවා බං උන් යන්නෙම බොණ්ඩත් නෙවෙයි මනකොටවත් නෙවෙයි නටන්නමයි. හරිද? උන් පුතේ ස්ටේජ් එකේ ගායකයෙක් නැගලා රත්නදීප ජන්මභූමි කිව්වත් ඌ නටන රත්නදීප ජන්මභූමි ඌ නටන එකමයි කරන්නේ. සමහර යෝන් ඉන්නවා ඒ අතර පුතේ යන්නෙම ස්ටේජ් එකේ ඉස්සරහම හරියෙන් හිටගෙන අර ඩාන්සින් ක්‍රූ එකේ කෙල්ලෝ නටන්න එනකම් බලන් ඉන්නවා. ඇත්තටම උන් ටිකත් බං අර නිකන් නේද? රෙදි යාරේ රෙදිපටි ටිකකින් ඇඳුම් ඇඳට වඩා ඇඳලා නැහැ වගේ. හරිද? අදාළ ස්පෙයා පාර්ට්ස් ටිකක් විතරක් වහගෙන ඇවිල්ලා නටනවා නෙමෙයි බං ඒකට කියන්නේ දඟලනවා කියලා මම නම් කියන්නේ. හරිද? අනිත් එක ඒ ගායකයොත් පුතේ නිකන් නේද? කාම් වයිබ් එක යන සින්දු හෙන්න දුක හිතෙනවා. මගේ දරු පැටව අහසට දෑත දිගු කරන්. ඒ මිනිහට වෙන්න තියෙන ඔක්කොම වෙලා. මිනිහාගේ ගෑණි රට ගිහින් දරුවෝ දෙන්න දාලා ගේ උකස් කරලා ණය ගෙවන්න විදිහක් නැහැ. ගේ සින්න වෙන්න යනවා. මිනිහට දරුවෝ දෙන්නව බලා ගන්න බෑ. දරුවෝ අඬනවා අම්මා එන්නේ නැහැ කියලා. අම්මා ගැන විස්තරයක් නැහැ. මේ අයියෝ මිනිහට එපා වෙලා මිනිහා බිබී නන්නත්තර වෙලා කෙලවෙන්න ඕනේ හොඳ මේකෙන් කෙලවෙලා යෝ කියන්නේ මගේ දරු පැටව වහසට දෑත දිගු කරන්න. අම්මා ඒ කියා ගමටම හඬ තලයි වැරි. මොන්න ගායකයා එනවා. හරිද? මගේ දරු පැටව වහසට දෑත දිගු කරන්න හුවකෝනේ. අම්මා ඒ කියා ගමටම හඬ තලයි වැරි. අන්න එතකොට රෙද්ද කරේ තියාගෙන අර ගෑනුට කියනවා ස්ටේජ් එකට. ගෑනු ටික ඇවිල්ලා ඕන්න නටන්න පටන් ගන්නවා. උන් නටන්නේ කොහොමද? කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩි කියයි. මේ බත් ගුලිය. අර ශශිකනි සංසලාගේ සින්දුවක් තියෙන්නේ. කිරි වෙහෙරට මල් නෙළුවට ඔබේ මතකය මට සුවඳයි. මල් අරගෙන ගිය ඔයාට සම්මා නටන්නේ කොහොමද ඩාන්සින් ක්‍රූ එකේ කෙල්ලෝ ටික? කිරි වෙහෙරට මල් නෙළුවට ඔබේ මතකය මට සුවඳයි. මල් අරගෙන ගිය ඔයාට සම විකාරයක් නේ. බං නටන්නේ දන ගහගෙන. දන ගහගෙන නැටුව හැකිද? වෙන මොකක් හරි කුණු හarpයක් නම් කළ හැකියි. මේ ස්ටේජ් එකේ දන ගහගෙන ඒ වගේ විශාල දේවල් ටිකක් තමයි මෙතන කරන්නේ. ඉතින් ඒකට මිනිස්සුන්ගේ රාගය ඇවිස්සෙනවා.